අපි දැන් බලමු කම්පැනි එකකින් බඩු ආපු බිලක් දාන්නේ කොහොමද කියලා සිස්ටම් එකට. අපි යන්න ඕනේ හෝම් එකට ගිහිල්ලා මෙතන තියෙන enter bills කියලා enter bills කියන එක ක්ලික් කරනවා. මේක එතකොට සිලෙක්ට් වෙලා තියෙනවා මේ bill කියන එක. ක්‍රෙඩිට් කියන එක සිට් වෙලා තිබ්බොත් එහෙම bill කියන එකට මාරු වෙන්න. bill කියන එක ක්ලික් කළා. ඊට පස්සේ මෙතන තියෙන්නේ බඩු ආපු දවස. මෙතන අපි කම්පැනිය තියෙනවා නම් සිලෙක්ට් කරන්න පුළුවන්. අපි හිතමු ABC Tires කියලා. එහෙමනොත් එහෙම සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන් ඇඩ් කරනවා නම් ඇඩ් නිව් කියලා ගිහිල්ලා ඔහොම දාන්නත් පුළුවන්. නැත්නම් අපි හිතමු මේ කම්පැනි නම AB Tire කම්පැනි කියලා. AB Tire කම්පැනි. ඒක ක්වික් හෙඩ් කියලා ඇඩ් කරගන්න පුළුවන්. මේක ඇඩ්‍රස් එක දාගන්න පුළුවන් ඕනනම් මෙතනම. අපි හිතමු gold.colombo කියලා. කොළඹ හරි මොකක් හරි එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ ඕන අපි මෙයාට පේමන්ට් කරන්නේ හිතන්නකෝ දවස් 7න් පේමන්ට් කරනවා කියලා. එතකොට මෙතන ඕන ටර්ම්ස් එකක් ඇඩ් කරගන්න පුළුවන්. add new 7 days pay කියලා. එතන මෙතන දවස් 7යි. මෙතන දවස් 7න් පේමන්ට් කරාම දවස් ඩිස්කවුන්ට් එකක් තියෙනවා නම් එහෙම දාන්නත් පුළුවන්. අපි මෙහෙම දාගමු. එතන මේ 7 days තිබ්බහම මේ 8යි 5 ඉඳලා දවස් 7ක් ගියහම 8යි 12 එදාට පේමන්ට් කරන්න කියලා තමයි මේක සෙට් වෙන්නේ. අපි තුමු මේකෙන් ආවා කියලා 185යි 14 100ක් රයිනෝ ප්ලස් 4කුයි ඊට පස්සේ 195යි 15 100ක් රයිනෝ ප්ලස් 4කුයි කියලා. එතන මේකේ බිලේ තියෙන ගාණ ඔයාලට වැටෙන ගාණ මෙතන හදාගන්න. ටෝටල් එකත් හරිද කියලා බලන්න මේ ගාණ. ඒක වෙනස් නම් මෙතන වෙනස් කරගන්න පුළුවන්. අපි හිතමු 90000යි කියලා මේ හතරට. ඊට පස්සේ මෙතන ඕනනම් අප්ඩේට් කරන්නත් පුළුවන්. දැම්මහම මෙතන yes දැම්මොත් ඒක මේ ඒකේ කොස්ට් එක හැටියට අප්ඩේට් වෙනවා. එහෙම ඕනනම් එහෙම කරන්න පුළුවන්. මෙතනත් හිතමු අපි 110000යි කියලා. ඒකත් ඒ වගේම අප්ඩේට් කරන්න පුළුවන්. එතකොට මෙතන 200,000යි අපි හිතමු මේ බිල් අංකෙත් 1 2 3 4 5 කියලා. එහෙම කළා සේව් කරන්න තමයි තියෙන්නේ. තව අයිටම් තියෙනවා නම් තව මේ පේලියට ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඉඩම් එහෙම මෙතන ඇදලා එහාට මෙහාට කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕන මෙතන විස්තරයක් මොන හරි දැම්මොත් එහෙම හිතන්න ට්‍රාන්ස්පෝර්ට් එකේ ආවා කියලා. ට්‍රාන්ස්පෝර්ට් ආවා. එහෙම මොකක් හරි දාගන්න පුළුවන්. ඊට පස්සේ බස් එකේ ආවනම් බස් කියලා දාන්න පුළුවන්. මොනවා හරි මතක් වෙන්න මොන හරි විශේෂ දෙයක් තියෙනවා නම් මෙතන දාන්න පුළුවන් මෙමෝ එකක් හැටියට. ඊට පස්සේ දාලා save and close තමයි දෙන්න තියෙන්නේ.